සල්මල් යාය. ඉතාමත් ලස්සන තේමා ගීතයක හඬක් ඇසෙද්දී අද උදෑසන මේ හඬ ගැන කතා කරමු. හඬ කොතරම් වටිනාකමක් ජීවිතවලට එකතු කරලා තිබෙනවද? මේ හඬ තුළින් කොතරම් නිර්මාණ හැඩ වෙලා තිබෙනවද? ඒ හඬට යම්කිසි වටිනාකමක් ලබා දෙන්නට ඔවුන් දෙපළටත් පුළුවන්කම ලැබෙන. ඒ නිසා ඒ දෙදෙනා අද අපිත් එක්ක සල්මල් යාය. සල්මල් යාය. ස්වාධීන රූපවාහිනී සේවය හැම විටම නිවැරදි දේ තෝරා ගන්නා වූ තරුණ පරම්පරාවට තමන්ගේ මේ කලා කුසලතා ඉදිරියට ගෙන යන්නට හැඩක් ලබා දෙනවා, අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් එවැනි අවස්ථා ගැන කතා බහ කරද්දී මේ අනාගත පරම්පරාව, තරුණ පරම්පරාවේ දක්ෂකම් අපි හරි ආඩම්බරයෙන් අගය කරන්නේ. ඒ නිසා ඇයටයි මුලින්ම ඇරියුම. සල්මල් යාය සුවඳ කරන්නේ කවුද? ඔව්, බුද්ධික පද්මශ්‍රී කහවල, ඒ වගේම පූර්ණිමා ධනංජනී කහවල. සුබ උදෑසනක් දෙදෙනාටම. සමහර විට මේ නම් දෙක මම මෙහෙම කියුවට සතියන්තයේ හැමදාම අපේ අහඬ කැවීමේ අංශය ඉදිරිපත් කරන්නා වූ විවිධ නිර්මාණවල අර නාම ලේඛනයේ මේ නම් දෙක ඔබට හොඳට පුරුදුයි. ඒ පුරුද්ද මේ අදී නෙමේ වසර ගණනාවක් වෙනවා. බුද්ධික ඔබ හරි දක්ෂයි. පූර්ණිමා ඔබත් හරි දක්ෂයි. මට හරි සතුටක් දැනුණා මේ අයියයි නංගි මෙහෙම එකට එකතු වෙලා ගීත ගයද්දි හරි කලාතුරකින් තමයි මේ වගේ දේවල් අපේ රටේ දක්නට ලැබෙන්නේ. ඒ බැඳීම ගැන මොකද බුද්ධික මුලින්ම අපිට කියන්න තියෙන්නේ? ඇත්තටම අපි දෙන්න මම ගොඩක් නංගිට වඩා අවුරුදු 8ක් විතර වගේ වැඩිමල් මියුසික් ක්ලාස් ගියත් එකට ඉතින් අපි දෙන්න මගේ මියුසික් ජීවිතේ ගොඩක් අම්මා පිටිපස්සෙන් ඉඳගෙන තාත්තා උදව් කළා. ඊට පස්සේ අම්මා මාව එක්කගෙන ගියා. ඊට පස්සේ නංගි මගේ අතේ ඉල්ලලා තමයි ක්ලාස් ගියේ. ඉතින් ඇත්තටම අද වෙද්දී අපි දෙන්න එකතු වෙලා ගොඩක් දේවල් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ කරපු දේවල් වලින් වැඩි හරියක් නිර්මාණ කරලා තියෙන ITN එකට. ස්වාධීන රූපවාහිනී සේවය හැම විටම හොඳ දේවල්, හොඳ නිර්මාණ හඳුනා ගන්නට හැම විටම අවස්ථාවක් උදා කරගන්නවා. දැන් මම විශේෂයෙන් මේ වගේ වෙලාවක ওই හඬ ගැන කතා බහ කරද්දී අපේ මේ ආයතනයේ සතු සම්පතක් තමයි සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්, සම්මානීය නිවේදකයෙක්, අතිදක්ෂ කලාකරුවෙක් තමයි ප්‍රාණ වාකිස්ටි කියන්නේ. ඔහුට හොඳ ඉවක් තිබෙනවා මේ නිර්මාණ පිළිබඳව, ගීතය පිළිබඳව, සංගීතය පිළිබඳව, හඬ පිළිබඳව. මම හිතන්නේ ඔහුගේ නිවැරදි තේරීම තමයි හඬ කැවීමේ අංශයේ ප්‍රධානී හැටියට ඔබ දෙපළ තෝරා ගැනීම. මොකද රටේ තරුණ පරම්පරාවේ ඕන තරම්ම ඉන්නවා. නමුත් නිවැරදි හරිය තමයි වටිනාකමක් එකතු කරනවා. ඇත්තටම මම ගොඩක් ආයතනත් එක්ක වැඩ කරලා තිබුණා. සෑහෙන කාලයක් වැඩ කරලා තිබුණා. ඒකම ලංකාවේ ජනප්‍රිය වෙච්ච හුඟක් හඬ කවපු වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තිබුණා. හැබැයි මම කවුද කියලා මට පෙන්වලා දුන්නේ ප්‍රාණ අයියා.
ඉතින් ඇත්තටම ප්‍රාණය මාව අඳුරගත්තා, මගේ නංගි අඳුරගත්තා. ඒ වගේම මගේ හඬ කැවීම පැත්තට අමතරව මා තුළ තිබුණු සංගීතමය හැකියාවල් ටික අය අඳුරගත්තා. ඉතින් තව හොඳ ශබ්ද පරිපාලකවරයෙක් විදිහට මගේ ජීවිතේ කියන්නේ මම මියුසික් පැත්තෙන් මමත් ඒ පැත්තට හරි ආසයි. ඉතින් ප්‍රාණයගෙන් මම ගොඩක් දේවල් ඒ පැත්තෙනුත් ඉගෙන ගත්තා. ඉතින් මට හරි සතුටුයි එතුමා වගේ කෙනෙක් එක්ක මේ වගේ ගමනක් යන්න ලැබීම ගැන. හොඳ හඬක්, සොඳුරු හඬක්, වටිනා හඬක් හඳුනා ගැනීම හොඳ කනක් තියෙන කෙනෙක් තමයි ප්‍රාණ වාකිස්ට කියන්නේ. මොකද ඔය වාකිස්ට කියන නම මේ කලාවේ විවිධ අංශ නියෝජනය කරමින් නමක් තැබූ පිරිසක්. ඉතින් අද දවසේ අපි කතා බහ කරන්නේ මේ ස්වාධීන රූපවාහිනී සේවයේ සති අන්තේ හඬ කැවීමේ අංශය ඉදිරිපත් කරන්නා වූ විවිධ නිර්මාණ තුලේ සංගීත අධ්‍යක්ෂ තේමා ගීතය අධ්‍යක්ෂණය කරමින් ගායනා කරන දෙපළ තමයි බුද්ධිකයි පූර්ණිමා කියන අපි අද දවසේ ආරම්භයේම අසලියමල් බොහොම ජනප්‍රිය වුණු නිර්මාණයක්. එහි තේමා ගීතය තමයි ඇය ගායනා කරේ. ඉතින් මං හිතන්නේ ඔබ දෙපළ ගැන තව දේවල් කතා කරන්න ඕනේ මේ විරාමයෙන් පසුව. ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ තියාගන්න ඇත්නම් ඇස් පිහාටු යට බුදු හීනයක් මට දියව යන්න ඇත්නම් ඔබ තියාගන්න තිබුණා මා ළඟින්ම සංසාර අරණ දික ඇවිද ඇවිත් නැති ඔබ මගේ ළඟින් පුරුදු සුවඳකින් යලි උපදින් නැති මම උපිනමින් අපි අපේ නමින් අපි අපි අපේ වෙමින් බුද්ධික පූර්ණිමා ඇත්තටම ඔය ෆුල් හවුස් නිර්මාණය හරි ජනප්‍රිය වුණා. මොකද පුදුමාකාර විදිහට ජනප්‍රිය උච්ච මේ නිර්මාණයක් හැට හඳුන්වා දෙන්න කැමති. කිව්වොත් බුද්ධික මේ වෙන රටක නිර්මාණයක් අපේ රටේ කරගෙන ජීවත් කරනවා කියන එක ලෙහෙසි පාසු දෙයක් නෙමෙයි. ඒ සඳහා තේමා ගීතයක් සකස් කරනවා කියන එක හොඳ අධ්‍යයනයකින් කරන්නට ඕනේ. අපි ඒක ගැන කතා කරමු. ඇත්තටම මම ඒක මුලින්ම මට දැනුනේ හඬ කවන්න ගිය වෙලාවේ. යම් කිසි කෙනෙක්ගේ වෙන රටක මූණකට අපේ හඬ මුසු කරද්දි ඒක මම අඳුරගත්තේ. ඊළඟට සංගීත නිර්මාණය කරද්දිත් ඒ වගේම දෙයක් තමයි වෙන රටක සංස්කෘතික වෙන සංගීත සම්ප්‍රදායක දෙයක් අපේ රටට අනුගත කරන්නේ කොහොමද කියන එක මම ඇත්තටම හුඟක් අවබෝධයෙන් ඒ කියන්නේ ඒ රටේ සංගීතයටම යන්නත් බෑ. අපේ විදිහටම යන්නත් බෑ. ඒකට රූපරාමුත් එක්ක මැච් වෙන්නේ නැහැ. ඉතින් මම ඒක පරිස්සමට ඇත්තටම නිර්මාණයට හානියක් නොවන විදිහට මම මේක අධ්‍යයනය කරලා මට ඇත්තටම සතුටුයි. මොකද ෆුල් හවුස් සින්දුව ගැන අදටත් කතා කරනවා. ඉතින් සමහර වෙඩින්ග්ස් වල මම ප්ලේ කරන්න ගියාම මගෙන් ඇවිල්ලා රික්වෙස්ට් කරනවා ඒක කියන්න කියලා. ඉතින් ඒක සාර්ථක වුණා. ඇත්තටම ඔව් දැන් මම හිතන්නේ පූර්ණිමා දැන් මේ වගේ ගීතයක තිබෙන වටිනාකම් විශේෂයෙන් ෆුල් හවුස් ඒ වගේ බාසලියාමල් මේ ගීතවල තියෙන වටිනාකම් ගැන කතා කරද්දී ඔබ මේ සංගීතය කියන විෂය හොඳට හදාරන කෙනෙක් කියවන් ගීත ගායනා කරන බොහොම දක්ෂ තරුණ පරම්පරාව නියෝජනය කරන කෙනෙක්. ඔබට මේ හඬ කැවීමේ නිර්මාණවල මේ ගීත දැනෙන්නේ කොහොමද? මට ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා මේ කොරියන් නාට්‍ය දෙකට ගීත ගායනා කරන්න ලැබිච්ච එක ගැන. මේ අනිත් ගීත වලට වඩා ගොඩක් වෙනස්. වෙන ටෙලි ඩ්‍රාමා වලත් මම ගීත ගායනා කරලා තිනවා. ඒ වුණාට මේ ෆුල් හවුස් අසලියමල කිව්වම තමයි මම දන්නේ ගොඩක් අය. නැත්තම් ඇත්තටම අපිව පේන්නෙත් නැහැ. මගේ නම හරියට දාන්නෙත් මේ දෙකේ තමයි. ඉතින් ඒක නිසා මේ ලොකු වෙනසක්. ඉතින් අයියා ලස්සනට ඒ සංගීතය
මේ සපයලා තිබුණා. ඒක නිසා මම ගොඩාක් ආසාවෙන් ගායනා කරේ. ලොකු අත්දැකීමක් වුණා මට. ඇත්තටම හඬ කවලත් නැහැ. ඇත්තටම මේ සින්දු ගායනා කරද්දි තින් ලොකු මේ වෙනසක් වෙන රටක වෙන ආభాෂයක් ලැබිච්ච මේ නාට්‍යයක තේමා ගීත ගායනා කරනවා කියන්නේ ලොකුම වෙනසක් ඇත්තටම. පුදුක දැන් සංගීත නිර්මාණයේදී ඔබ බොහෝ දේවල් අත්හදා බලලා තිබෙනවා. ඔබ විවිධ මානයන් ඔස්සේ තමන්ගේ නිර්මාණ ලෝකය හැඩ කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි ඔබට මේ තරුණ පරම්පරාව නියෝජනය කරනකොට කෙනෙකුට මේ වගේ දක්ෂකම් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. මා ආයතනයේත් ඔබ සම් ආකාරයේ අගය කිරීමට ලක් කරලා තිබෙනවා. ඔබත් අගය කිරීමට ලක් වෙලා තිබෙනවා. මම කැමතියි ඔබ ඔය අත්හදා බලන නිර්මාණවල කොයි විදිහටද ඔබ ඔය දේවල් අත්දැකීම් ලබන්නේ? ඇත්තටම දැන් අපේ රටේ හඬකාපු නාට්‍ය අතර වෙනස් විවිධ නාට්‍ය වලට සංගීතය සපයන්න මට අවස්ථාව හම්බුණා. ඉතින් ඒ වගේ මම මුලින්ම කරපු එක තමයි සත්‍ය ගවේෂක. ඉතින් වෙනස්ම විදිහේ නිර්මාණයක වීරත්වය තිබුණේ. මම ඒකට නිර්මාණය කරේ ඒක ලිව්වෙත් මම සංගීතය කරෙත් මම ට්‍රැක් එක කරෙත් මම. ඉතින් මේ වගේ සත්‍ය අසිපත සුරත දරාගෙන අදිෂ්ඨානේ නොසලන හදවත සත්‍ය ගවේෂක පීඩිත මිනිසුන් දුකින් මුදාගෙන විමුක්තිය කරා කැඳවා යන්නට සත්‍ය අසිපත සුරත දරාගෙන කවුරුද එන්නේ බාධක බිඳිමින් දුක් කිරි නිවමින් යුක්තිගරුක සටනේ සත්‍ය ගවේෂක ස්නේහේ පහසේ නොවෙලි තුරුණු ජව බලගන්වා ජීවිත පූජාවෙන් අධිෂ්ඨානයෙන් සත්‍ය ගවේෂණයේ හරි දක්ෂයි, හරි හැඩයි. අපි ඕවා ටෙලිවිෂන් එකෙන් අහනකොට මේ මෙච්චර දක්ෂයෙන් ඉන්නවද කියන දේ ඇත්තටම ප්‍රාන් වාකිස්ට නිවැරදි හඬ තෝරගෙන තිබෙනවා. ඒ නිසා මං හිතන්නේ ඔහුට හොඳ හැකියාවක් තියෙන, හොඳ සුවඳක් තිබෙන, හොඳ කනක් තිබෙනවා. දක්ෂයා කවුද කියලා හඳුනා ගන්න. සමහර අය අහනවා මේ බුද්ධික විතරද මේ හැම නිර්මාණයකටම ඉන්නේ කියලා. නමුත් වාකිස්ට හැමතිස්සෙම කියන දෙයක් තමයි පුද්ගලයා මට අවශ්‍ය නැහැ. මට ඕන දේ ලබා දෙනවා නම් ඒ තමයි මාගේ කරන්නේ. නිවැරදි දේ තෝරාගෙන නිවැරදි දේ ඉදිරිපත් කරන්නට හඬ කැවීමේ අංශය ප්‍රධානිය හැට ඔහු ගත්ත උත්සාහයට ඔබ ලබා දෙන්නා සහයෝගයට අපේ ස්තුතියි. නැවතත් බුද්ධික මේ ගීතය සංගීතය ගැන කතා බහ කරද්දී පහුගිය මේ බොහොම කෙටි කාලයක මේ ගීතයේ මේ රැල්ලක් තිබුණා. මේ රැල්ලට මම දන්නේ ඔබ කොයි විදිහට මුණ දුන්නද කියලා. කොහොමද රින්ගින් ටෝන් ඒ වගේම වෙනත් අලුත් හැමදාම වගේ මේ වීඩියෝස් එනවා, මියුසික් වීඩියෝස් එනවා. මේ වගේ වකවානුවක විශේෂයෙන් මේ හඬ කැවීම සඳහා මේ තේමා ගීතයක් නිර්මාණය කරද්දී ඔබට යම් ආකාරයේ අභියෝගයක් වෙන්නත් තිබ්බා. මේක මම හිතන්නේ ඔබ කොයි දේ විදිහට මුහුණ දුන්නද? මොකද අර දේවල් අතර තමයි ඔබ කැපී පෙනෙන්න උත්සාහවන්ත වන්නේ. ඔබේ අවස්ථාව උදා කරගත්ත කොහොමද ඒ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ? ඇත්තටම මම එදා ඉඳන් උත්සාහ කරේ මේ ගීතේ වචනත් එක්ක ගැලපුණු තනුවකට යන්න හැමතිස්සෙම. සහ විශේෂයෙන්ම නාට්‍ය ගීතයක නම් ඒ නාට්‍යයේ තියෙන ෆ්‍රේම් දකින්න රූප රාමු සහ ඒ පරිසරයත් එක්ක ගැලපෙන සංගීතයකට යන්න. ඉතින් මට ඇත්තටම අර රැල්ල කියන එකේදී ඒක මට මතක් වුණෙත් නැහැ. මම මගේ නිර්මාණයට කරන්න පුළුවන් දේ කරා. ඇත්තටම මම සාර්ථක වුණා කියලා මම හිතනවා. ඉතින් මම තාම ඒකට අහුනේ නැහැ කියලා හිතනවා. මොකද මම තාම ගීතයක් ඉදිරිපත් කරන්න ගීතයක් ඉදිරියට කරේ නැහැ. කරපු ඔක්කොම නිර්මාණ නාට්‍ය වලට වගේ තමයි කරලා තියෙන්නේ. ඉතින් මම අර රැල්ලට ගැන මට හිතන්න වෙලාවක් හම්බුනේ නැහැ. මම නාට්‍ය ගැන හිතපු නිසා. ඇත්තටම එහෙම නොහිතපු නිසාමද කොයිද මගේ නිර්මාණය වෙනම විදිහක කැපී පෙනීමකට ලක් වුණා. දැන් ඔය කියන ඒවාට අමතරව මේ ඔබට හමුන අලුත් මේ නිර්මාණය තමයි සිටි හන්ට කියන්නේ. ඒක කොහොමද ඒ සඳහා ඔබ එතෙන්දි මම දෙයක් හිතන්න උනා. මොකද ඒක සාමාන්‍ය පොදුවේ අද වෙනකොට රැල්ලකට පත් වෙච්ච විදිහේ රූපරාම පෙළක් තියෙන නාට්‍යයක්. ඒකට මම සිටි හන්ට එකට මම
ඒකට ගැලපෙන විදිහේ නිර්මාණයක් කරා. ඇත්තටම දවස් කීපය තාම සින්දු ගියේ. අද වෙද්දී ඉහළම ප්‍රතිචාර තියෙනවා. ඉතින් මේ රිද්මා කියන නංගි තමයි මාත් එක්ක එක සින් කරේ මම නංගි. ඉතින් දෙන්නගේ වොයිස් දෙකත් හොඳට මැච් වුණා කියලා සහ මෙලඩි එකත් ගැනත් හුඟක් කමෙන්ට්ස් තියෙනවා. ඉතින් හරිම සතුටුයි. ඒක මේ රැල්ලට ගැලපෙන විදිහට ගිහිල්ලා තියෙනවා කියලා හිතනවා. පූර්ණිමා දැන් ඔබ මේ නිර්මාණ සඳහා ඔබේ ගීතත් ඔබ ගායනා කරනවා. නමුත් ඔබ ස්වතන්ත්‍ර නිර්මාණයක් තිබෙනවා. ඔබ මේ හඬ කැවීමේ නිර්මාණ සඳහා ගීත ඉදිරිපත් කිරීම ගැන සහ ඒ ගීත ගැන කොයි වගේ හැඟීමක් තිබෙනවද? ඔව් ඇත්තටම මේ හඬ කැවපු නාට්‍යවල යන ගීතත් එක්ක බලද්දි කියන්නේ මේ නිර්මාණ වලට අමතරව යන ගීතත් එක්ක බලද්දි මේ ගීත ටික ඉතාම උසස් මට්ටමක තියෙනවා කියලා තමයි මට තේරෙන්නේ. කියන්නේ ගොඩක් වෙලාවට මේ හඬ කවන ගීත වෙන රටක වෙන සංස්කෘතියක අයිති වෙච්ච ගීතත් එක්ක බලුවම අනිත් ඒ වගේ සමහරවිට ගැලපෙන්නේ නැති ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා කොහෙත්ම ගැලපෙන්නේ නැහැ මොකද්ද කියලා හිතන වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම අතර මේවා ඉතාම උසස් මට්ටමක තියෙනවා කියලා මගේ අයියා හින්දා කියනවා නෙමෙයි මම ඇත්තටම රසවින්දන ඒ පැත්තෙන් ඉතාම උසස් මට්ටමක තියෙනවා කියලා මම කියන්න කැමතියි. නංගි විතරක් නෙමෙයි බුද්ධික අපිත් කියනවා. මේ දවස්වල ඔබ ඔය කිව්ව සිටිහන්ට අපි ඒ ගැන අපිට ලබා දුන්නොත් ඒ ගීතයේ තේමා ගීතය සුළඟේ පාවෙන වරා මලක් විත් සිත ළඟ නවතින්නටම හදයි පිපෙමින් පරවෙන මලක් නොවෙමි මම මල් සුවඳක් වෙන්නට ආසයි. ලියූ කවියකම කුරුටු ගගා මම කවියස්වල කවියක් කියවයි ඇසීම කියන කවියක් නොව මම එලි වැටවී අරුතක් සාදයි. ඔව් සිටිහන්ට අපට අපේ ස්වාධීන රූපවාහිනී සේවයේ හඬ කැවීම් අංශය ඉදිරිපත් කරන ඒ නිර්මාණේ විශේෂයෙන් මම හිතන්නේ ගීතය ගැන මම යාලිත් කතා කරන්න පද රචනයත් හරි හැඩයි. අපේ මේ හිතවතේ ප්‍රියාල් වීරසිංහ සොහිරා තමයි පද රචනා කරේ. ඉතින් බුද්ධික හරි හැඩට ගායනා කරා. දැන් බුද්ධික ඔබ ඊටමත් වටිනාකමක් එකතු කරලා තිබෙනවා. පූර්ණිමා ඔබත් ඒට දායකත්වය ලබා දෙනවා. මේට වඩා බොහෝ දුර ගමනක් ඔබ දෙපළටම යන්නට පුළුවන් අයියට එනංගිට. කොහොමද අනාගතයේ සැලසුම? ඇත්තටම මන් දැන් තමයි බය නැතුව සැලසුම් කරන්න පටන් ගත්තේ. මොකද නිර්මාණයක වටිනාකම දන්න පිරිසක් අතරට ඕනේ නිර්මාණ ඉදිරිපත් කරන්න. ඉතින් එහෙම පිරිසක් මට හම්බෙලා තියෙනවා. එහෙම ආයතනයක් මට හම්බෙලා තියෙනවා. ඉතින් මම දැන් බය නැතුව මගේ නිර්මාණ කරන්න පටන් අරගෙන තියෙනවා මේ අවුරුද්දේ. ඉතින් ළඟදීම මම මගේ නිර්මාණ කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
ඔව් විවිධ හඬවල් අතර බුද්ධික වැනි දක්ෂයෙක්ට ඇත්තටම ලබා දීලා තිබෙන සහයෝගය ගැන අපි මේ වගේ දක්ෂ ශිල්පීන් ඉහළට ඔසවා තැබීමේ යුතුයකම වගකීම් මාධ්‍ය ආයතනයක් හැට අපට තිබෙනවා. අපි මේ යුතුයකම නිවැරදි ගමන් මගක් ඔස්සේ ගොස් ඔවුන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා. පූර්ණිමා ඔබ මම අර මුලින් කිව්වා වගේම ඔබෙත් ඇති බොහෝ දේවල් ජීවිතේ. මම ඇත්තටම සංගීතය පිළිබඳ ඉගෙන ගත්තා. මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සහාය වගේම මේ මනෝවිද්‍යා උපදේශනයක් කරනවා. ඒ ගමන් මේ සංගීත පන්ති පවත්වනවා. ඒ වගේම ටෙලි නාට්‍ය ගොඩක් ගීත ගායනා කරලා තියෙනවා. ඒවත් කරගෙන සංගීතාංශයත් විනෝදාංශයක් විදිහට කටයුතු කරගෙන අධ්‍යාපනයයි හැමදේම කරගෙන හොඳ විදිහට ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් හොඳ විදිහට ඉන්න හොඳ නිර්මාණ කරන්නට මේ සොහොයුරෝ දෙපළම සූදානමින් සිටිනවා. අනාගතයේදීත් ඒ වගේ වර්තමානයේත් ඔවුන් ඒ දේ කරනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ හඬ කැවීම් අංශය ඉතාමත් වටිනා චරිත දෙකක් තෝරාගෙන තිබෙනවා. විශේෂයෙන් හඬ කැවීමේ අංශයේ ප්‍රධානි ප්‍රාණ වාකිෂ්ඨ මහත්මයා හොඳ දේවල් තෝරා ගැනීමට හොඳ කනක්, හොඳ හිතක්, හොඳ සිතුවිල්ලක් ඔහුගේ හිතවල තිබෙනවා. ඒ නිසා හොඳ දේ තෝරාගෙන නිර්මාණයට ඔබ දෙපළගේ දායකත්වය ලබා ගන්නට ඔහු වටිනා උත්සාහයක යෙදලා තිබෙනවා. ඒ වාකිෂ්ඨ මහත්මයාට අපේ ස්තුතිය පුද කරනවා. බුද්ධික පද්මශ්‍රී කහවල ඒ වගේ පූර්ණිමා ධනංජනේ කහවල තමයි මේ ස්වාධීන රූපවාහිනී සේවයේ මෙතෙක් ඉදිරිපත් කළ හැම හඬ කැවීමේ නිර්මාණයකම තේමා ගීතය නිර්මාණය කරේ. ඔබ දෙපළට බෙහෙවින් ස්තුතියි. එන්න අපිත් එක්ක එකතු වෙන්න තව බොහෝ දේ අනාගතයේ ඉදිරිපත් කරන්න ඔබ දෙපළටම සුබ කරනවා. හෙටත් හරියට උදෑට හිටියට හැම වෙලේම සල්මාගයයි. සිත් ඉවුරු සෙමින් සිඹින නෙත් බෑල හීන සරසන ආදරෙන් ජීවිතේ කියා දෙන හිතමිතුරු සුවඳයි සල්මල් යාය